සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ HTML images ගැන. අපි අද ලෙසන් එකෙන් කතා කරනවා කොහොමද අපේ වෙබ් පේජ් එකකට ඉමේජ් එකක් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයා වෙබ්සයිට් එකක් ගත්තොත් ගොඩක් ඉමේජස් ඔයාලා දැකලා ඇති. ගොඩක් ඉමේජස් තියෙනවා, වීඩියෝස් තියෙනවා. ඉතින් අද ලෙසන් එකෙන් කතා කරන්න යන්නේ ඉමේජ් එකක් කොහොමද අපේ වෙබ් පේජ් එකකට ඇඩ් කරගන්නේ කියලා. හරි. එහෙනම් අපි බලමු කොහොමද ඇඩ් කරගන්නේ කියලා. ඉතින් මේකට යන්න කලින් මම පෙන්නන්නම් මගේ ෆෝල්ඩර් එක. මගේ ෆෝල්ඩර් එකේ තියෙනවා මෙතන flower.jpeg කියන ෆෝමැට් එකකින් ඉමේජ් එකකුත් ඊළඟට ඉමේජ් කියලා ෆෝල්ඩර් එකක් ඇතුලේ තියෙනවා bird.jpg කියලා ඉමේජ් එකක්. ඉතින් ඔයාලා ගාව ඉමේජස් තියෙනවා නම් ඇඩ් කරලා බලන්න. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඇඩ් කරලා බලන්න. මගේ ෆෝල්ඩර් එක හදාගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. හරි. මේක මම මිනිමයිස් කරන්නම්. හරි. අපි බලමු කොහොමද ඉමේජ් එකක් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඉමේජ් එකක් ඇඩ් කරගන්න ටැග් එකක් තියෙනවා. මේක මම කලින් කිව්වා වගේම මේ ඉමේජ් ටැග් එකත් empty ටැග් එකක්. ඒ කියන්නේ මේකේ closing ටැග් එකක් නැහැ. අපි බලමු කොහොමද ඉමේජ් එකක් ඇඩ් කරන්නේ කියලා. ඉතින් ඉමේජ් එකක් ඇඩ් කරන්න ඕනේ ඉමේජ් කියන ටැග් එකෙන්. img. ඕක තමයි ටැග් එක. ඉතින් ඕකේ මම කිව්වා closing ටැග් එකක් නැහැ. මේක තමයි ස්ට්‍රක්චර් එක. ඉතින් මේ අපි කලින් අර ඇන්කර් ටැග් එක ගැන කතා කරා වගේම මේකෙත් තියෙනවා ඇට්‍රිබියුට්ස් කීපයක්ම අපි එකින් එක කතා කරමු. පළවෙනි එක තමයි src කියන ඇට්‍රිබියුට් එක. src කියන්නේ image source එක. ඒ කියන්නේ මේ image එක කොහෙද තියෙන්නේ කියලා අපි දෙන්න ඕනේ මේ src කියන එක ඇතුලේ. ඊළඟ එක තමයි alt කියන එක. alt. right. මේ alt කියන එකේ තේරුම තමයි හදිස්සියේවත් image එක මොකක් හරි හේතුවක් වෙලා අපේ අතින් delete වුණොත්. එහෙම නැත්නම් image එකේ අකුරක් හෝ මොකක් හරි වැරදුනොත් අපිට පුළුවන් alt කියන එකෙන් කියන්න මෙතන තිබුණේ flower image එකක්. එහෙම නැත්නම් කුරුල්ලෙක්ගේ image එකක්. ඒ වගේ පොඩි description එකක් දෙන්න පුළුවන්. ඊළඟ එක තමයි width කියන attribute එක. අපිට පුළුවන් image එකේ width එක හදාගන්න අපිට අවශ්‍ය විදිහට. හරි. එහෙනම් අපි image එකක් add කරලාම බලමු. හරි. src කියන එකට මම යනවා. මම කියනවා එතනම බලන්න කියලා dot එකයි slash එකයි. ඊට පස්සේ මම දෙනවා flower dot file extension එක jpeg. ඔය විදිහට. ඊට පස්සේ alt එකට මම දෙනවා අපි දෙමු flower image කියලා. flower image. හරි. ඔන්න මම save කරා. ඔන්න refresh කරා. එතකොට flower image එකක් බලා ගන්න පුළුවන්. මම මේක maximize කරොත් මේක image එකේ size එක ලොකු වැඩි නිසා අපිට එකපාර බලා ගන්න බෑ. හරි. ඉතින් ඒකට මම මෙතන width එක අඩු කරනවා. අපි width එක දෙමු 100ට ගානකින් 150ක් දෙන්නම් මම. width එක 150ක් දෙනවා. හරි. ඔන්න එතකොට ලස්සනට බලා ගන්න පුළුවන්. මම මේක maximize කරන්නම්. එතකොට ඔයාලට පේනවා මේ browser එකෙන් හරි අඩක්. කියන්නේ 150කින් මේ image එක පිරීලා තියෙනවා. මේ 100ට ගානක් දෙන එකේ තේරුම තමයි මේ browser එකේ body view එකෙන් මේ body content එකෙන් 150ක් මේ browser එකෙන් මේ image එක පිරීලා තියෙනවා. හරි. අපි ඒක ඕනනම් අඩු කරමු. මෙතන 140ක් වගේ දෙමු. ඊට පස්සේ අපි මේක refresh කරොත් තවත් image එක කුඩා වෙනවා. ඔන්න 140ක ප්‍රමාණයෙන් image එක add වෙලා තියෙනවා. හරි. ඒ විදිහට අපිට පුළුවන් සරලවම image එකක් add කරගන්න. හරි. ඊට පස්සේ අපි මං ගාව තියෙනවා කිව්වොත් තවත් image එකක්. මෙන්න මෙතන image කියන folder එක ඇතුලේ bird.jpg කියලා. හරි. ඒක add කරගන්නේ කොහොමද? මම මෙතනින් පහලට ඇවිල්ලා ආයමත් img src සමානයි. මෙතනදී අපි දෙන්න ඕනේ අපේ අර image එක තියෙන තැන ෆයිල් පාත් එක. සරලවම මම මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේක උඩ ක්ලික් කරලා මේක කොපි කරගන්නවා. කොපි කරගෙන මෙතනට ඇවිල්ලා සරලවම paste කරලා මෙතන image ආයමත් ස්ලෑෂ් එකක් දාලා bird.jpg මෙන්න මේ විදිහට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපි ඔන්න සේව් කරලා බලමු මේක ඇවිල්ලාද කියලා. හරි. ඔන්න bird ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මේකට දෙනවා width එකක්. width සමානයි අපි දෙමු 130ක් විතර දෙමු. ටිකක් කුඩාවට පේන්න ඕනේ. හරි. ඔන්න 130කින් මේ bird එක පෙන්නනවා.
ඊට පස්සේ අපි ඕනම් මෙතන alt එකක් දෙමු. alt සමානයි bird image. හරි. අපි ඕනනම් මේකේ width එක ටිකක් වැඩි කරමු. අපි මෙයාවත් 140ක් දෙමු. හරි. ඔන්න මම මේක ලොකු කරනවා. එතකොට 140 ප්‍රමාණයෙන් ෆිල් වෙලා තියෙනවා. එතකොට මෙන්න මෙතන බර්ඩ් ගේ අවසානයෙන් පස්සේ මේ ඉතුරු 120ක්. ඒ කියන්නේ 100කින් 180ක් දැන් පිරලා තියෙන්නේ. ඉතුරු 120 තමයි මේ තියෙන්නේ. ඒකේ අයිඩියා එක වාගේ ඔළුවට යන්න ඕනේ. හරි. අපි එහෙනම් බලමු මේකට බෝඩර් එකක් දාන්නේ කොහොමද කියලා. ඉමේජ් එකට අපිට බෝඩර් එකක් දාන්නත් පුළුවන්. මම මේ ෆ්ලවර් ඉමේජ් එකට දාන්නම් බෝඩර් එකක්. බෝඩර් සමානයි මේක අපි අගයකින් දෙන්න ඕනේ. අපි බෝඩර් එකක් දෙමු 5ක විතර. හරි. ඔන්න ඉමේජ් එකට 5ක විතර බෝඩර් එකක් ඇඩ් වෙලා තියෙනවා. අපි මේක ඕනනම් වැඩි කරනකොට අපි 15ක් දෙමු. මේ බෝඩර් සයිස් එක වැඩි වෙනවා. මේ විදිහට වැඩි වෙනවා. right. අපි ලස්සන වෙන්න ඕන නිසා සාමාන්‍යයෙන් 4ක් වගේ දෙමු. හරි. අපිට පුළුවන් ඕනනම් මේ බර්ඩ්ටත් බෝඩර් එකක් දෙන්න. බෝඩර් සමානයි 4ක විතර බෝඩර් එකක් දෙමු. එතකොට බර්ඩ්ටත් බෝඩර් එකක් ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් සරලවම මේ කොටස් ටික තමයි ඉමේජ් එකකදී ඉමේජ් එකක් ඇඩ් කරනකොට ඔයා දැනගන්න ඕනේ මෙතන ෆයිල් පාත් එක හරියට දෙන්න ඕනේ. අපි කතා කරපු alt attribute එක ගැන අපි සාකච්ඡා කරාට මේකේ අපි ඩිස්ප්ලේ වෙන්නේ කොහොමද කියලා දැක්කේ නැහැ. ඒ නිසා මම මෙතන flower එකේ එක අකුරක් අඩු කරන්නම්. ඔන්න මම සේව් කරා. එතකොට මෙතන පේනවා flower image කියලා. right. අපි ඕනනම් bird get මෙතන jpg එක අකුරක් අඩු කරලා බලමු. මෙන්න bird image කියලා මෙයා ඩිස්ප්ලේ කරනවා. ඉතින් ඕක තමයි alt කියන එකේ වාසිය. alt කියන එක දැම්මහම එයා ඩිස්ප්ලේ කරනවා මෙතන තිබුණ ඉමේජ් එක මොකක්ද කියලා. ඉතින් ওই විදිහට ඉමේජ් එකක් සරලවම ඇඩ් කරගන්න පුළුවන් අපේ වෙබ් පේජ් එකට. ඔයාලට පුළුවන් මේකේ අවශ්‍ය වෙන්න ඕනේ දිග පළල දීලා සරලවම ඉමේජ් එක හදාගන්න. ඉතින් අපි CSS වලදී CSS ගැන කතා කරනකොට අපි මේ ඉමේජ් අපිට පොසිෂන් කරන්න පුළුවන් අපිට අවශ්‍ය තැන්වල. ඉතින් HTML වලින් විතරක් ඒ වැඩේ කරන්න බෑ. අපි CSS කොටසේදී ඉමේජ් එකක් ලස්සනට අපිට පොසිෂන් කරන විදිය ගැන කතා කරමු. එහෙනම් අපි next lesson එකෙන් ඉක්මනටම හම්බෙමු.